පොඩි ටාස්ක් එකක් කම්ප්ලීට් කරනකොට ඔයාට රිවෝඩ් එකක් ලබා ගන්න පුළුවන් කියලා ඔයා දැනන් ඉඳියද. ඒ වගේම තමයි මේ ලැබෙන රිවෝඩ් එක. එහෙම නැත්නම් මේ ත්‍යාග මුදල ඩොලර් 40ක් වගේ වුණොත් කොහොමද? මේ වීඩියෝ කතා කරන්න යන්නේ මෙන්න මේ ටාස්ක් එක කොහොමද අපි කම්ප්ලීට් කරන්න කියන එක ගැන. ඉතින් මුලින්ම මතක් කරනවා මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට කොයිම වෙලේවත් ගැරන්ටි කරන්න බෑ කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද බැරිද කියන එක ගැන. ඉතින් ඒ වගේ තමයි මේක এডুকেෂන් පර්පස් වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා අපි කතා කරමු කොහොමද මේ දේවල් කරන්න කියන එක ගැන. ඉතින් ඔයා තාමත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් ඕල්ලා එකතු වෙන්න. ඉතින් ඔයාට මේ වගේ videos දවස් ගානේ බලා ගන්න පුළුවන්. ඉතින් බලලා comment section එකේ තියෙන Telegram community එකේ link එක දැම්ම එකට join වෙන්න. ඔයාට e-money සම්බන්ධව updates ඔයාට ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නොකර අපි දැන් යමු අද වීඩියෝ එකට. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා මේකට දාලා ලින්ක් එක. ඉතින් ඒ ලින්ක් එකෙන් ගියොත් විතරයි ඔයාලට මේ රිවෝඩ් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් මේ තියෙන්නේ මේ කැම්පේන් එකේ එහෙම නැත්නම් මේ ප්‍රොමෝෂන් කැම්පේන් එකේ ඔෆිෂියල් පෝස්ට් එක තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා රිවෝඩ් එක ලැබෙන විදිය කොහොමද කියලා. පල්ලෙහාට ගියට පස්සේ මේ රිවෝඩ් එක ලබා ගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ මේගොල්ලෝ ටර්ම්ස් කන්ඩිෂන් තියෙනවා. ඉතින් මේකේ මොනවද වෙන්නේ කියලා කිව්වොත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඊට කලින් මම ඔයාලට කියන්නම් මෙන්න මේ කැම්පේන් එකට පාටිසිපේට් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මතක් කරනවා මේ කැම්පේන් එක ඔන්න මේ වෙනකොට ලබා ගන්න පුළුවන් වෙන්නේ first eligible usersලා 100 දෙනෙක්ට විතරයි කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් eligible වෙන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාට මේ විදිහට Bybit account එකක් තියෙනවා නම් ඔන්න මේකට මේ පාටිසිපේට් වෙන්න බෑ. කියන්නේ මේ කැම්පේන් එකට පාටිසිපේට් වෙන්න බෑ. ඒ වගේම තමයි ඔයා මේ විදිහේ account එකක් තියෙනවා. ඒක delete කරලා අලුතෙන් account එකක් හදලා verify කරලා කරන්න යනවා නම් ඔන්න ඒකත් බෑ. මම ඔයාලට solution එක ඉස්සරහට කියන්නම් වීඩියෝ එක එකක් රැඳිලා ඉන්න. මම ඔයාලට කියන්නම් කොහොමද මේකට participate වෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ කැම්පේන් එකේ link එක click කරගත්තාම මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන්නේ ඔයාලට තාම Bybit account එකක් නැති කෙනෙක්ට විතරයි. හරිද? Bybit account තියෙන කට්ටියට කොහොමද කරන්න කියන එකත් මම වීඩියෝ එකේ පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. මේ විදිහට පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මුලින්ම sign up වෙන්න පුළුවන්. task එක complete කරන්න නම් ඔයා මෙන්න මේ විදිහට $100ක් ඩිපොසිට් කරලා තියන්න ඕනේ. ඉතින් මේ කැම්පේන් එකේ තියෙන්නේ ඔයා මේ විදිහට $100ක් P2P කරන්න ඕනේ. $100ක් P2P කරලා ඔයා දවස් 10කට වඩා තිබ්බොත් ඔයාගේ Bybit account එකේ ඔයාට මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා USDT 40ක රිවෝඩ් එකක් ලැබෙනවා කියලා මෙතනින් සඳහන් කරලා තියෙනවා පැහැදිලිව. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයා P2P කරලා දාලා තියෙන link එකෙන් account එකක් හදලා P2P කරලා ඔයා මේ විදිහට eligible user කෙනෙක් වුණොත් ඒ වගේම තමයි ඔයා USDT 100ක් deposit කරලා P2P කරලා P2P වලින් $100ක USDT buy කරලා දවස් 10කට වඩා තිබ්බොත් ඔයාට මෙන්න මේ විදිහට $4ක රිවෝඩ් එකක් ලැබෙනවා කියලා සඳහන් කරලා තිනවා. ඉතින් ඒකත් ඔයාලට withdraw කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට trading fee එකක් නෙමෙයි ලැබෙන්නේ. ඔයාලට මේ USDT 40 මේ විදිහට ලැබෙන රිවෝඩ් එක ඔයාලට withdraw කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ කැම්පේන් එකේ ඔයාලට post එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට පල්ලෙහාට ගියාම ඔයාලට terms and condition මේ විදිහට කියවන්න පුළුවන්. ඉතින් මේ මොහොතට කියවන්න මේ සඳහන් කරලා තිනවා P2P trading වලින් ඔයා $100ක් buy කරොත් විතරයි ඔයාට මේ reward එක ලබා ගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් ඒක තමයි පළවෙනි usersලා 100 දෙනාට විතරයි මේ reward එක ලැබෙන්නේ කියලා ඔන්න Bybit විසින් සඳහන් කරලා තිනවා. ඉතින් මම හිතනවා මේක ගොඩක් හොඳ opportunity එකක් වෙයි කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ event එකේ තියෙන rules අනිවාර්යෙන්ම කියවන්න. ඉතින් ඔයා eligible user කෙනෙක් නම් විතරක් ඔයාට මෙන්න මේ reward එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ rules ටික මම ආයෙත් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් ඔයා ගාව මේ වෙද්දි Bybit account එකක් තියෙනවා නම් ඔයාට මේ event එක join වෙන්න බෑ. දෙවෙනි එක තමයි ඔයා මේ වෙද්දි Bybit account එකක් තියෙනවා. ඔයා හදන්නේ මේ Bybit account එක delete කරලා තව අලුතෙන් Bybit account එකක් ඔයාගේ data connection එකකින් නැත්නම් එකම phone එකෙන් හදලා වෙන කෙනෙක්ගේ ID එකකින් verify කරොත් ඔයාට මේ රිවෝඩ් එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාට කරන්න පුළුවන් opportunity එකක් මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ අම්මාගේ හරි තාත්තාගේ හරි phone එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් එයාගේ phone එකෙන් ඔයාට Bybit account එකක් create කරලා දෙන්න පුළුවන්. මම අදාළ link එක පල්ලෙහා දාලා තිනවා. ඉතින් මේ මගේ referral link එකෙන් ගියොත් විතරයි
මේ රිවෝඩ් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ link එක හරහා account එකක් වගේ අම්මගේ හරි තාත්තගේ හරි phone එකෙන් create කරන්න. ඊට පස්සේ data connection එක එකම වෙන්න බෑ. ඒ කියන්නේ ඔයා ගාව තිබ්බ Bybit account එක හදපු data connection එක තියෙන. ඔයාගේ phone එකේ data connection එක. ඒ data connection එකෙන් ඔයාට අම්මගේ ෆෝන් එකට පොස්පෝට් පදගෙන එහෙම කරන්න බෑ. අම්මගේ ෆෝන් එකේ හරි තාත්තගේ ෆෝන් එකේ හරි data connection එක වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ data connection එකෙන් Bybit account එකක් create කරලා ඔයාට පුළුවන් P2P කියන්නේ අම්මගේ ෆෝන් එකේ තියෙන Bybit P2P හරහා ඔයාට පුළුවන් $100ක් buy කරලා දවස් 10ක් තියන්න. ඉතින් එහෙම තිබ්බොත් මේ opportunity එක හරහා ඔයාට පුළුවන් මේ reward එක ලබා ගන්න. ඉතින් මම හිතනවා ඔයාට කිල දීපු දේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් පල්ලෙහාන් comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයා අලුත් වෙන channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා videos ඔයාට දවස ගානේ බලා ගන්න පුළුවන්. ඉතින් අදට මම මේ video එක මෙතනින් නතර කරනවා. තවත් අලුත්ම video එකකින් හමු වෙනකොට ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.